Hi BYD. You can tell me. ආයෙත් ඔයගොල්ලෝ පිළිගන්නවා මගේ channel එකට සිංහල ටෙක් ගීක් ෂෝ. එතකොට අපි ගිය පාර කතා කරා කිලෝමීටර් 50000කට කිට්ටුව දూపు BYD ඩොල්ෆින් රථයේ දැන් තත්ත්වය. එතකොට මේකේ අද මම ඔයගොල්ලන්ට පෙන්නනවා ගෙවන ගානට ඔයගොල්ලන්ට ලැබෙන වටිනා ෆීචර්ස් මොනවද කියලා. රැඳී ඉන්න අපිත් එක්ක දිගටම. Hi BYD. You can tell me. Turn on the AC. Okay, the air conditioner is set to cooling mode. දැන් ඔයගොල්ලන්ට පේනවා air conditioning on කරගත්තා voice command හරහා. Turn off the AC. Okay, the air conditioning has been turned off. Hi BYD. You can tell me. Turn on the radio. Radio is on. vehicle menu එක මේකෙන් settings adjust කරගන්න පුළුවන්. vehicle settings අපිට ගත්තොත් එහෙම මේ light එක daytime running lights on off option එක මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් headlight adjust කරගන්න මේක beam එක intelligent high beam control කියන auto high beam low beam setting එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ locks වලට ගියොත් එහෙම මේක අපිට පුළුවන් key එකෙන්ම lock unlock කරන්න windows පල්ලෙහාට ගන්න උස්සන්න හතරම දොරවල් හතරෙම glasses උස්සන්න පල්ලෙහාට කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් සම්පූර්ණ වාහනේ lock කරලා windows උත් එහෙමම lock කරන්න key එකෙන්. මේ chance එක දීලා තියෙනවා locks වල. ඒතර auto lock option එක on off කරන්න පුළුවන් අපිට while driving. ඒ කියන්නේ මෙතන තියෙන්නේ වාහනේ ගමන් කරන ගමන් automatic lock එක වැටෙනවා. sounds display වල තියෙන මේ equalizer settings, screen notification මෙතනින් පුළුවන් අපිට notification sounds එහෙම on off කරගන්න. මේවා ගැන මම වෙනම විස්තරයක් පස්සේ කියන්න බලාපොරොත්තු වෙනවා. දැනට overall options එක මම කියන්නේ screen එකේ quality එක brightness and ඒවා ටික පුළුවන්. energy වල තියෙනවා regenerative braking standard මෙන්න මේක mode එකට තමයි පල්ලෙහා button එකක් තියෙන්නේ. ඊට පස්සේ charging discharging වල මෙතන අපිට set කරන්න පුළුවන් time එකක්. අපේ charger එක ගහලා තිබ්බහම මෙච්චර වෙලාවක් charge වෙන්න. එතකොට මේ ampere ගාන අපිට select කරන්න පුළුවන්. මෙන්න මේ ampere ගානෙන් charge කරගන්න කියන එක. ඒ කියන්නේ home charger එක මෙන්න මෙතනින් set කරනවා. නැත්නම් ඔයගොල්ලෝ ගිහින් දාන mobile charging station එකකට දානවා නම් එතන charge වෙන්න ඕන ampere ගාන මෙතන select කරන්න පුළුවන්. වැඩි ampere ගානක් කියන්නේ ඉක්මනට charge වෙනවා කියන එක. අඩු ampere ගානක් කියන්නේ ටිකක් වෙලා යනවා charge වෙන්න. ඒකත් එක්ක තමයි time එක තීරණය වෙන්නේ. ස්මාර්ට් charging වගේ option එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට time එක set කරලා තියන්න. ඒ කියන්නේ පැයක් දෙකක් තුනක් වගේ automatic charge වෙලා off වෙන්න. මෙතන වැටෙනවා energy consumption එක. ඒ කියන්නේ ඔයාගේ වාහනේ drive කරද්දී කොච්චර energy එකක් use වෙලා තියෙනවද? ඒ කියන්නේ මෙතන අපි ගන්නේ මුළු වැය වෙච්ච මේ කිලෝමීටර් ගානටම අදාළද මෙතන කිලෝමීටර් 41000ටම අදාළ energy consumption එකක් මෙතන පෙන්නනවා. එතකොට මේක accelerate කරලා තිනවා සාමාන්‍යයෙන් කිලෝවොට් 48ට විතර accelerate වෙලා තිනවා උඩම මේ තියෙන peak line එක. මෙන්න මෙතන peak line එක අර වෙනවා කිලෝවොට් 48ට විතර මේකේ acceleration එක අරන් තියෙනවා. deceleration කියන්නේ ලොකු කන්දක් බහැලා තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට point එක. ඊළඟට මම පෙන්නන්න මේකේ ADS system එක ADAS system එක. ඒ කියන්නේ vehicle safety control system එක. මේක BYD ලගේ තියෙන. අපි ඒක ගත්තොත් ඔයාලට පේනවා මෙතනින් driving assistant intelligent cruise control ඒ කියන්නේ adaptive cruise control option එක. ඒකට safety assist එකේ ගොඩක් options තියෙනවා. door open warning, blind spot detection. දැන් මේක ගොඩක් වෙලාට cameras වලිනුයි මේ මෙතන උඩ තියෙන sensor set එකෙන්ම තමයි ඒ system එක control වෙන්නේ. ඊට පස්සේ lane departure, alert modes වල vibration ඒ කියන්නේ මේ steering wheel vibration එකක් වගේ ගොඩක් වෙලාට නැත්තම් මුළු whole vibration එකක් එනවා. alert එකක් එද්දී කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් object එකට ළඟයි වගේ නම් මේක ලොකු braking එකක් කරගන්නවා. ඊට පස්සේ emergency braking, rear collision warning මේ options එහෙමත් ඇවිල්ලා තියෙනවා මේ වාහනේට. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් කොච්චර කාලෙකින් මේ warnings දෙනවද කියන එක select කරලා තියන්න. එතකොට rear cross traffic alert කියන්නේ ඉස්සරහින් සාමාන්‍යයෙන් object detection part එක එහෙම මෙතනින් වෙනවා.
එතකොට ස්පීඩ් ලිමිට් කන්ට්‍රෝල්, ලිමිට් වෝර්නිං, ට්‍රැෆික් සයින් රෙකග්නිෂන්, මේ වගේ සම්පූර්ණ ඔබ්ජෙක්ට් බේස්ඩ් ඉන්ටෙලිජන්ට් AI ඩිටෙක්ෂන් එකක් මේ වාහනේ හම්බෙනවා. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ BYD ඩොල්ෆින් මාදිලියේ ලංකාවට ගේන්න පුළුවන් highest spec මොඩල් එකක් එනවා. ඒක සාමාන්‍යයෙන් ලක්ෂ 210ක් 220ක් වගේ වෙනවා ජෝන් කීස්ලා හරහා ගෙන්න ගත්තොත් එහෙම. ඒතකොට ඒකේ අපි බලාපොරොත්තු වෙන තව ඔප්ෂන් එකක් තමයි මේකේ ඔටෝ ඩ්‍රයිවිං මෝඩ් එක. ඒ කියන්නේ ඇප් එකත් එක්ක කනෙක්ට් කරගත්තාම ටෝටල් ඔටෝමැටික් ඩ්‍රයිවිං මෝඩ් එකක් ඒකේ එනවා. BYD එකට එන සිග්නේචර් ඔප්ෂන් එකක් තමයි rotatable infotainment කියන එක. මෙන්න මේ සම්පූර්ණ ඩිස්ප්ලේ එකම මේ විදිහට rotate කරලා බලන්න පුළුවන්. ඒ සිස්ටම් එක මේ single button rotation එක මේකටත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ reverse camera option එක වටේ පිටේ තියෙන ඔක්කොම පෙන්වනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් මෙන්න මේකේ කාර් එක ට්‍රාන්ස්පේරන්ට් කරලා මේ කාර් එක යට තියෙන මොන හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවද කියලාත් අපිට බලා ගන්න. ඒකත් ওই විදිහටම අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් පාකින් සෙන්සර්ස් වෙනම ඇක්ටිවේට් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. ඒක අපිට සවුන්ඩ්ස් සහ මීටර් ගාන පිටිපස්සට තියෙන සෙන්ටිමීටර් ගාන ඔක්කොම ඩිටෙක්ට් කරලා දෙනවා. එතකොට මේ නෝමල් අපිට පුළුවන් කැමරාස් වලින් පේන විදිහ අපිට වෙනස් කරලා වෙන වෙන මෝඩ් නම් චෙක් කරලා බලන්න හැම කැමරා එකකම අවුට්කම් එක පෙන්නනවා මෙතන. right ඔන්න ඔය ඔප්ෂන්ස් ටික 8-way කැමරා එකට මේකේ හම්බ වෙනවා. ඊට පස්සේ 3D cam කිව්වම තමයි මේ සම්පූර්ණ වාහනේ ඉතින් 3D පෙනුම අපිට බලා ගන්න පුළුවන් 8-way cam එකේ. ඒ ඔප්ෂන්ස් ටික සාමාන්‍ය BYD ඩොල්ෆින් එකට හම්බ වෙනවා. ඒතර මේ බටන්ස් ටික අපි ගත්තොත් එහෙම ඕන BYD වාහනයක මේ බටන්ස් ටික දීලා තියෙනවා අපිට අවශ්‍ය කරන වැඩ ටික කරගන්න. එතකොට මේ ෆ්‍රන්ට් ඩිෆෝස්ටර් එක තියෙනවා, AC ෆෑන්, එතකොට ඔටෝ AC ඔප්ෂන් එක, හැසාර්ඩ් එක, රීජෙනරේෂන් මෝඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. හයිද ලෝද කියන එක. කියන රීජෙනරේටිව් බ්‍රේක්ස් වල efficiency එක අඩු වැඩි කරන්න පුළුවන්. මේක climate එකට වාහනේ adjust වෙනවා. ඒ කියන්නේ snow rain driving වලට මේකේ mode එකක් තියෙනවා. මේකේ normal modes ටික දාන්න පුළුවන්. sports normal eco modes වලට මාරු කරන්න පුළුවන්. ඒතර මේක තමයි gear shifter එකේ ඉන්නේ. මේක මම හිතන්නේ අපි ගත්තොත් එහෙම Atto 1 එකෙත් Dolphin එකෙත් signature gear shifter එකක්. මෙතන parking side switch එකත් එක්ක මෙතන drive එකයි neutral reverse gear එක තියෙනවා.